ඉදිරියට තියෙන්නේ රඹුටන් වාරය නිසා මං අද පෙන්වන්න යන්නේ රසවත් රඹුටන් කරියක් හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ රඹුටන් වලින් තමයි මං අද රඹුටන් කරිය හදන්න යන්නේ. මෙච්චර ඉදෙන්න අවශ්‍ය වන්නේත් නැහැ. මම මුලින්ම රඹුටන් ටිකේ පොතු ඉවත් කරගන්නවා. දැන් මම රඹුටන් ටිකේ පොතු ඉවත් කරගෙන අවසන්. අප බලමු අවශ්‍ය කලමනා ටික. මම මේ සඳහා එකතු කරගන්නවා ලූණු ගෙඩියක්, මිරිස් කරල් දෙකක්, කුඩාවට කපාගත් ඉඟුරු සහ සුදු ලූණු, රම්පේ කරපිංචා, ඒ වගේම කුරුඳු පොත්තක් සහ එන්සාල්. මම මීට අමතරව එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දක්, තුරපහ කුඩු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් සහ කහ කුඩු තේ හැඳි කාලක්. මම මීට අමතරව පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. දැන් අපි ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගමු. තෙල් එක රත් වූ පසු මම දාගන්නවා අබ සහ උළුහාල් තේ හැඳි කාලක්. දැන් අපි එකතු කරගමු කුඩාවට කපාගත් ඉඟුරු සුදු ලූණු ටික සහ ලූණු ගෙඩිය. දැන් අපි මේ හොඳින් මික්ස් කරගමු. දැන් අපි රම්පේ කරපිංච ටික එකතු කරගෙන එයද හොඳින් මික්ස් කරගමු. දැන් අපි එකතු කරගමු කපාගත් මිරිස් ටික සහ කුරුඳු පොතු කැබැල්ල සහ එනසාල්. දැන් අපි එයද හොඳින් මික්ස් කරගමු. දැන් අපි එකතු කරගමු මිරිස් කුඩු තේ හැන්දක්, තුන පහ කුඩු තේ හැන්දක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්. දැන් අපි එයද හොඳින් මික්ස් කරගමු. දැන් අපි සීනි තේ හැඳි දෙකක් එකතු කරගමු. දැන් අපි සීනි දෙක එකතු කර එයද හොඳින් මික්ස් කරගමු. දැන් අපි මේ සීනි එක හොඳින් කැරමල් වෙනකම් මික්ස් කරගමු. දැන් සීනි එක කැරමල් වෙලා තියෙන්නේ. අපි දැන් රඹුටන් ටික එකතු කරගමු. දැන් අපි රඹුටන් ටිකද හොඳින් මික්ස් කරගමු. දැන් අපි වතුර කෝප්පයක් පමණ එකතු කරගමු. ඔයාලා වතුර එකතු කරගනිද්දී රඹුටන් ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් අපි ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගමු. දැන් අපි මේ පියනකින් වසා විනාඩි 15ක් විතර තඹගමු. දැන් අපි පොල් කිරි කෝප්පේ මේට එකතු කරගමු. මම මෙතනදී හොඳ උක්කු මිටි කිරි එකතු කරගෙන තියෙන්නේ. දැන් අපි මිටි කිරි ටික එකතු කරගෙන එද හොඳින් මික්ස් කරගමු. දැන් මම මේ මිටි කිරි එකතු කර විනාඩි 10ක් පමණ අඩු ගින්දරේ තියාගන්නවා. මේ රඹුටන් කරිය හැදුවට පස්සේ ඔයාලට ඇටේ ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ ඇටෙත් කන්න පුළුවන්. දැන් මම මේ රඹුටන් කරිය හදාගෙන අවසන්. මේ හොඳ රස පාටට තියෙනවා. ඔයාලා try කරලා බලන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් තාම village cook channel එක follow කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.